සන්න බැසිතට සීම සැබෑවෙයිද මා පතන ආදරයේ සෑයා Hi, good morning. ඔගොල්ලෝ හැමෝම හොඳින් කියලා හිතනවා. මොකද මං ගොඩ කාලයක් vlog එකක් ගෙනාවේ නැහැ. ඒක නිසා මං හිතුවා මගේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියලා. ඔයගොල්ලොත් එක්ක vlog එකක් ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා කියලා. මට අද යුනිවර්සිටි යන්න තියෙනවා. උදේ ඊට පස්සේ පොඩි වැඩ වගේකුත් තියෙනවා. ඒ ටික කරන්නත් ඕන. අපි බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මට ගොඩක් vlogs තියෙන edit කරන්න මම ඒවා edit කරලා ඉක්මනට දාන්නම්. හැබැයි මේ vlog එක ඊට කලින් දානවා. මම හිතාගෙන ඉන්න ඉස්සරහට every 2 weeks වගේ vlog එකක් ගේන්න අපි බලමු ඒක කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා. මොකද මට ගොඩක් වැඩ තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා කියන්නේ uni එකේ exams ආවහම assignments ආවහම මට vlog එකක් edit කරන්න වෙලා යනවානේ. ඒක නිසා තමයි ගොඩක් පරක් වෙන්නේ. අනිත් එක මට වීඩියෝ කරන්න කියන්නේ භාගයක් වීඩියෝ කරගෙන යද්දි ඉතුරු භාගෙ වීඩියෝ කරන්න අමතක වෙනවා. ඉතින් ඔය වගේ reasons නිසා තමයි මට YouTube එකට හරියට හැම වෙලේම vlogs දාන්න බැරි වෙන්නේ. හැබැයි මම දැන් consistently දාන්න බලනවා. අපි බලමු. So yeah, එන්නද මාත් එක්ක මගේ day එක කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. මම වොෂ් දාලා රෙදි වුණා කියන්නේ මම ඇඳුම ඇඳගත්තා. මම දැන් කන්න මම රත් කරගන්න ඕන. මට උදේ 8ට තමයි බස් එක තියෙන්නේ. උදේ 8යි කාලයට ලෙක්චර්ස් තියෙනවා. මම 8ට ගියාම මට විනාඩි 5ක් 6ක් වගේ තමයි මෙතන ඉඳන් යන්නේ යුනි එක ගාවට. ඊට පස්සේ මම ආපහු එන්න ඕන. මගේ වීසා එක රිනිව් කරන්න තියෙනවා අද. ඒක නිසා තමයි මම මේ টොප් එකයි ජීන්ස් උ යනගත්තේ. නැත්තම් අද හරිම රස්නේ දවසක්. මම ෂෝට්ස් අරන් යන්න හිටියේ මුලින්ම. but ඊට පස්සේ මට මතක් වුණා නෑ මට අපොයින්ට්මන්ට් එක තියෙන නිසා මට එතන ගිහලා ෆොටෝ එකක් ගන්න ඕන. ඉතින් ඒ ෆොටෝ එක ගන්න වෙන එකක් හදන් යන්න බෑනේ. අනිත් එක බියුරෝ එකට යන්න නිසා පොඩක් පිළිවෙලට යන්න ඕන. ඒක නිසා මං හිතුවා නෑ මම පෑන්ට්ස් අඳිනවයි කියලාද. හැබැයි මං ආපහු එනවා. ඒ කියන්නේ මට උදේ 8යි කාලයට ලෙක්චර් එකක් තියෙනවා. ඊට පස්සේ මට 10ට වීසා අපොයින්ට්මන්ට් එක තියෙනවා. ඒක ඉවර වෙලා මං ආපහු ගෙදර ඇවිල්ලා කාලා ආපහු මට ලෙක්චර් එකක් තියෙනවා. උදේ දවල් 1:00ට. 1:00 ඉඳන් 5 පිටර වෙනකන් තියෙනවා එක. ඉතින් මගේ අද දවසම ෆුල් පැක්. ඊට පස්සේ මට බඩු වගේක් ගන්න යන්න තියෙනවා. ඉතින් මං ඒකටත් යන්න ඕන. අද දවසම මගේ ෆුල් පැක් පාට් මම ඔක්කොම වැඩ ටික බැලන්ස් කරගන්න බලනවා. කොහොම හරි බැලන්ස් කරගන්න වෙනවා. ඉතින් මං යන හැමතැනම ඔයාලත් එක්කයි යන්න. මම යුනි එකට ඇවිල්ලා මගේ ලෙක්චර් රූම් එකට යද්දි තමයි මම දැක්කේ කවුරුත් හිටියේ නැහැ. ඒත් විනාඩි 5කට විතර පස්සේ මගේ ප්‍රොෆෙසර් ආවා. ප්‍රොෆෙසර් ඇවිල්ලා මං අපේ ලෙක්චර් හෝල් එක ඇතුළට ගියාන් පස්සේ තමයි මම විතරයි හිටියේ මුළු ලෙක්චර් හෝල් එකටම. මම විතරයි අද ලෙක්චර් එකේ හිටියේ. ලෙක්චර් එකක් කියන්නේ ඒක ලෙක්චර් එකක්වත් නෙමෙයි. අපිට ටර්ම් පේපර්ස් තියෙනවා. ඒ ටර්ම් පේපර්ස් වල ලියන්න තියෙන එක අපිට ඇවිල්ලා අහගන්න පුළුවන් අපේ ප්‍රොෆෙසර්ගෙන්. කොහොම අපිට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉතින් අද මං විතරයි හිටියේ. මට තියෙන ප්‍රශ්න ඔක්කොම අහගත්තා. දැන් මං යනවා. මට ලයිබ්‍රරි එකට පොතක් රිටර්න් කරන්න තියෙනවා. මං ඒකට යනවා. මම ඒකට ගිහිල්ලා මට ගොඩක් ටයිම් තියෙනවා. ඒක නිසා මං ලයිබ්‍රරි එකට ගිහිල්ලා එම්මම ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා පොඩක් රිලැක්ස් වෙලා ඊට පස්සේ මට යන්න තියෙනවා ආපහු මගේ වීසා අපොයින්ට්මන්ට් එකට. so yeah. අද හොඳටම අවුවයි. අවුවයි කියන්නේ මං උදේට කිව්වේ අද 30ට විතර යනවා. මම දැන් මේ ලයිබ්‍රරි එකේ පොත
රිටර්න් කරන්න යන්නේ. අපිට මම ඔයාලට පෙන්නන්නම්. අපිට මෙතනින් මේ ලයිබ්‍රරි එක එළියේ මෙතනිනුත් අපිට පොත රිටර්න් කරන්න පුළුවන්. මේ විදිහට ඒක ඕපන් වෙනවා. අපි පොත මෙතනින් තිබ්බහම පස්සේ පොත මෙහෙම යනවා. පස්සේ අපිට පොත රිටර්න් කරා කියලා මේ විදිහට එකක් හම්බෙනවා. අපිට ඒක ගන්නත් පුළුවන්, නොගෙන ඉන්නත් පුළුවන්. මම දැන් යනවා බස් එක ගන්න. මට ආපහු බස් එක තියෙන්නේ 9:03ට. දැන් වෙලාව 8:57යි. පියම් බස් එක මෙතන එහා පැත්තේ තමයි බස් හෝල්ඩ් එක තියෙන්නේ. අපි යන්න ඉතින්. මෙතන තමයි බස් හෝල්ඩ් එක තියෙන්නේ. තව විනාඩි 5ක් තියෙනවා එන්න. මම ඉතින් කියලා ඉඳගෙන ඉන්නවා. අවුයි ගොඩක් අවුයි. මට සංගස් දෙක ගෙන්නත් අමතක වුණා. මම ගෙදර ආවා. මම දැන් පොඩ්ඩක් පාඩම් කරන්න කියන්නේ මට අසයින්මන්ට් වගේක් තියෙනවා. ඉතින් එඩිට් කරනවා මම මුලින්ම එඩිට් කරලා ඊට පස්සේ මට 10යි කාලේට අපොයින්ට්මන්ට් එක ආපහු වීසා රිනිව් කරන්න. මං හෙතෙන්ට 10ට විතර යන්න ඕන. ඒක තියෙන්නේ මේ එහා පැත්තේ. ඒක නිසා මං ගෙදරින් 9:50ට විතර ගියාම ඇති. ඒත් වැඩි. ඒ කියන්නේ එහා මගේ ඩෝම් එකට එහා පැත්තේ බිල්ඩින් එක තමයි බියුරෝ එක තියෙන්නේ. ඉතින් හරි ලේසි. මම දැන් ආපහු යන්නේ මගේ අපොයින්ට්මන්ට් එකට. දැන් 9:45යි. මම දැන් ඊමේල් එක චෙක් කරද්දී දැක්කේ මට පැය භාගයකට කලින් එන්න කියලා තියෙනවා. පැය භාගයකට කලින් ගිහිල්ලා එතන ෆොටෝ එක අරගෙන ඊට පස්සේ එතන රෙජිස්ටර් වෙන්න ඕන. මට නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකෙන් රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් එතනට පැය භාගයකට කලින් යන්න ඕන. 10යි කාලේට අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. මම 9:45 වෙද්දී එතන ඉන්න ඕන උනත් දැන් වෙලාව 9:45යි. ඒක නිසා මම ඉක්මනට යනවා. අපි බලමු. මට එතන නම් වීඩියෝ කරන්න බැරි වෙයි. මොකද එතන ප්‍රයිවසි තියෙන නිසා මම එතන කිසි දෙයක් වීඩියෝ කරන්නේ නැහැ. අපි එකෙන් පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. A few moments later. ඔයාලා දන්නවද ළමයි? මට මාරු වැඩක් වුණා. මම මගේ වීසා අපොයින්ට්මන්ට් එකට ගියා. හැබැයි මං වැරදිලා කියන්නේ ඒක තිබිලා තියෙන්නේ next month. හරිද? තියෙන්න ඕන next month. හැබැයි මම 6 දැකලා තියෙන්නේ 5 විදියට. ඉතින් කියන්න සතුටුයි මගේ අපොයින්ට්මන්ට් එක next month. මම එතන ෆොටෝ එක ගහලා fingerprints තියලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ තමයි මම නම්බර් එක එන්ටර් කරන්න යද්දි තමයි දැක්කේ මගේ අපොයින්ට්මන්ට් එක next month කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපිට වැඩ වෙන්නේ. මම දැන් ගෙදර ආවා. කියන්න සතුටුයි. මට තාම දවස් පැටලෙනවා. දවස් කියන්නේ නැහැ. ඇත්තටම මේක පේන්නේ නිකන් 5 වගේ. 6 නෙමෙයි පේන්නේ 5 වගේ. ඉතින් මං හිතන්නේ මට කන්නඩි දාන කාලේ හරි. මං ඉතින් එතනට ගිහලා ඔක්කොම වැඩ කරලා fingerprints උත් තියලා ෆොටෝස් උත් අරගෙන ඔක්කොම කරලා ඊට පස්සේ නම්බර් එකක් එන්ටර් කරන්න තියෙනවා. මගේ අපොයින්ට්මන්ට් එකට ආපු නම්බර් එක. ඒක එන්ටර් කරන්න ගියාම තමයි නම්බර් එක already expired කියලා. මං පස්සේ එතන හිටපු එක්කෙනකින් අහලා බලපුවම ඊට පස්සේ එයාත් බැලුවා. ඊට පස්සේ තමයි දැක්කේ next month කියලා. ඉතින් හරි සතුටුයි. දැන් මං ආපහු ගෙදර ආවා.
දැන් මට කරන්න නම් වැඩ ගොඩක් තියෙනවා. ඒත් ඉතින් අපරාධේ මං අතෙන්ට ගිය වෙලාවේ මම හැමම යුනි එකේම ඉන්නවා අද නෙමෙයි කියලා දන්නවා නම් මේ අපොයින්ට්මන්ට් එක යුනි එකේ ඉඳලා මම මගේ වැඩ ටික කරගන්නවා. දැන් ඉතින් ගෙදර ආවා. දැන් ඉතින් මං උයන්න ඕන දවල්ට කන්න එපෙයි. හැබැයි මට උයන්න දෙයක් නැහැ. මම ඊයේ හවස ඉව්වා. අද කියන්නේ මට තියෙන වැඩ නිසා පොඩ්ඩක් වෙලා නැති වෙයි කියලා හිතලා මම ඊයේ ඉව්වා. එම ලොකු දෙයක් නෙමෙයි. but yeah ඉව්වා. ඉතින් ඒ විදියට තමයි. දැන් මං කන්න ඕන කාලා මගේ රූම් එක ගණන් ගන්න එපා ළමයි. මගේ රූම් එක හරිම මේ දිකේ පොඩ්ඩක් අස් කරන්න වෙලාවක් හම්බුන්නේ නැහැ මට. ඒක නිසා තමයි මෙහෙම තියෙන්නේ. දැන් ඉතින් මං කාලා ආපහු මං යනවා යුනි එකට. යුනි එකට ගිහිල්ලා පාඩම් කරන්නත් තියෙනවා. yes ඉතින් ඔය විදිහට තමයි මටත් වෙන්නේ. හරි වැඩ තමයි. මට ඔය වගේ ගොඩක් වෙලා තියෙනවා. ගොඩක් වගේ වැඩ මට අනන්තවත් වෙනවා. ඉතින් හැබැයි හැදෙන්නේ නැහැ කියන්නේ ඉතින් අනේ දවසනේ. ඒක ඉතින් දවස් 5 6 වෙනකොට දැකලා තියෙන්නේ 5. කොහොම තමයි ඉතින් මේ වගේ දේවල් වෙනවා. ඉතින් එහෙම තමයි. කමන්නේ ඉතින් ඒකත් හොඳ දෙයක්. ඒක නිසා මට දැන් ගොඩක් වෙලාව තියෙනවා. අපි දැන් කාලා ඊට පස්සේ යන් අපෝ යුනි එකට. මම අවුට්ෆිට් එක චේන්ජ් කරා. මම ෆ්‍රොක් එකක් ඇඳගත්තා. මොකද එළි රස්නේ පෑන්ස් අඳන් යන්න බෑ. පෑන්ස් අඳන් ගියාම ගොඩක් දාඩි දානවා. ඒක නිසා මම ෆ්‍රොක් එකට මාරු වුණා. මම දැන් කන්න යන්නේ. අපි කාලා මම බලනවා ගෙදර ඉන්නවද එහෙම නැත්නම් යනවද කියලා යුනි එකට. අපි බලමු. 11 ගානක්. හැබැයි ඉතින් මට යුනි යන්න තියෙන නිසා මං කන්න යන්නේ. මේ තමයි මගේ කෑම එක. පේනවද දන්නේ? පේනවද දන්නේ? මේක තමයි මගේ කෑම එක. chicken, rice and avocado. and rice. අපි කමු කාලා මට යන්න තියෙන ඉක්මනට. මොකද මං ගිහිල්ලා මට ලෙක්චර් එක තියෙන්නේ වෙලා ගිහිල්ලා 1:10ට ඒ වගේ. හැබැයි මට යන්න තියෙනවා ලයිබ්‍රරි එකට ගිහිල්ලා මගේ වැඩ කරගන්න එක මට ලේසි. ගෙදර ඉති මං කරන කම්මැලි. ඒක නිසා මම ලයිබ්‍රරි එකට ගිහිල්ලා තමා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. අපි කාලෙක මැදියා. මම ගොඩක් වෙලාවට හෙල්දි කන්න try කරනවා. මොකද ඒක හොඳ නිසා 100% ඒක වෙන්නේ නැහැ obviously. මොකද තියෙන වැඩත් එක්ක. හැබැයි 80% වගේ ගොඩක් වෙලාවට මං හෙල්දි දේවල් තමයි කන්නේ. මම sugar cut කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකුවට නෙමෙයි 100% sugar cut කරලා නැහැ. but මම sugar ගන්න ප්‍රමාණය අඩුයි. ඔයිල් ඒ වගේ දේවල් ගන්න ප්‍රමාණය හරි අඩුයි. ඔය අදු දෙනම් කෑවා, රෝල්ස් කෑවා. ඒක ඒ අර මාසෙකට එක පාරක් ඒ වගේ හැම දෙයක් කනවා. නොකා ඉන්නත් හොඳ නෑනේ. but හැම වෙලේම කන්නේ නෑ. ගොඩක් අඩු කරලා තමයි තියෙන්නේ. මම කෑවා. කාලිවර වෙලා මම යුනි එකේ වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරා. මගේ අසයින්මන්ට් වගේක් තිබ්බා. ඒ ටික කරා. මම දැන් යන්නේ යුනි එකට. මන් දන්නේ සන්ඩල්ස් වලට කැප් එක මැච් වෙනවද කියලා. ඒ පොර අවුවයි. අවුව නිසා මම කැප් එක දාගෙන යන්න හිතුවා. මං හිතනවා ෂූස් දාගෙන යන්න බෑ. ෂූස් දාගෙන ගියාම මට ගොඩක් දාඩිය දානවා කකුල් දෙකට. ඒ දාඩිය දාපුවම යටිපතුල ගොඩක් රතු පාට වෙනවා. ඒ රතු පාට වෙලා ඊට පස්සේ මම බයයි එහෙම වෙනවට. ඒක නිසා මම සැන්ඩල්ස් තමයි ගොඩක් වෙලාවට සමයකදී දාන්නේ. අපි දැන් මම දැන් යනවා මගේ බස් එක ගන්න. මට එකමාරට තමයි ලෙක්චර්ස් තියෙන්නේ. අපි දැන් යන්නේ එකට ආපහු. මට හිතුණා සැන්ඩල්ස් දෙක හරියන්නේ නැහැ කියලා. පස්සේ මම ෂූස් වලට මාරු වුණා.
ඔයාලත් මං වගේ ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දී අන්තිමට ඇඳන් යන්නේ හරිය ආපහු suddenly plan change කරන කෙනෙක් නම් පහලින් කමෙන්ට් කරන්න. මම හිතනවා හැම ගර්ල්ම මේ වගේ කියලා. ගොඩක් කලාතුරකින් තමයි අපි හිතන ඇඳුමම ආපහු ඇඳන් යන්නේ. so ඉතින් මේ තමයි මගේ outfit එක. පියන් දැන් යුනිවර්සිටි එකට. මට තව වෙලා තියෙනවා ක්ලාස් එකට 1:00ටනේ පටන් ගන්න. මට මම වෙලාසනින් ආවා 1:05යි තාම වෙලාව. ඉතින් අපේ යුනි එකේ තියෙනවා ලෝන් එකේ මෙම හැමොක් දාලා තියෙනවා. ලෝන් පේන ඇති. ඉතින් ඒ වෙලේ ඉන්න පුළුවන් අපිට ඕන තරම් වෙලා. හැබැයි ඉතින් ඒවා ෆ්‍රී වෙන වෙලාවල් වලට තමයි. ඉතින් මෙතන එකක් ෆ්‍රී තිබ්බා. මම ආවා මෙතනට ක්ලාස් එක පටන් ගන්නකම්. ළමයි එනකම් මෙතන ඉන්න. yes මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපේ යුනි එකේ environment එක. හරි ලස්සන environment එකක් තියෙන්නේ. yes දැන් මේ අවුව තපින්න ඕන දැන්. අවුවයි පොඩ රස්නෙයි ඒත් ඉතින් කමන්නේ හුලං එනවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අපි බලමු ක්ලාස් එක පටන් ගත්තාම අපි ඇතුළට යමු. හන්දවන් ගෙවුනාවේ නුඹගේ අස්මානේ රහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේ පාසේ ආදරයේ පුරුලේම විඳිනේ සුවසේ හදවත මම පාකලා නුඹේ දිහා බලා හිඳින් කියා වලාකුලේ ලියාදෙනී සිනාගෙතෝ කතා. දේශානියක් පොඩ්ඩක් හැරෙන්න. අවට 500 ගානක් නම් ගෙවන්න බෑ. මං අල්ටි එකට ගියා. ඊට පස්සේ අර කට්ටියත් එක්කම ඒ ගිහිල්ලා ඊට පස්සේ මම බඩු ටික අරගෙන මං ගෙදර ආවා. මොකද මට කරන්න වැඩ තිබ්බ නිසා. මේකයි ඇස්සේ වීඩියෝ ගන්න බලන්න මගේ බෑග් එකේ. මොකක්ද උනේ අමාෂා? කියන්න ලැජ්ජයි. අගෙන ආවේ. මම බැලුවා මොකද කෑරලෙක් වගේ එකක් කෑ ගන්න. මම නෙවෙයි අපෝ මේ කෑ. හරි ප්‍රශ්න. ඔයා නැවුණාද මගේ ඔළුවේ? මේ ඇවිල්ලා කරා. තමාගේ මේ ආදරේ මිවේදවාගේ මහසාගරේ සිත පවේ නුඹිනේත්‍රා නිදිනෑ මානේන මේ රාත්‍රියේ මෙවුනා රැහිනරු ප්‍රේමියේ මනසේ මා සඳරුව යාත්‍රා. මම යුනි ගිහිල්ලා ආවා. මගේ අද දවසට කරන්න තියෙන ඔක්කොම වැඩ වගේ ඉවරයි. දැන් තියෙන උයන්න විතරයි. තව වෙලා තියෙන නිසා මං චුට්ටක් ඉන්නවා. වොෂ් දාලා ඊට පස්සේ පොඩ රිෆ්‍රෙෂ් වෙලා
ඊට පස්සේ තමයි උයන්න ඕන. මං අල්ඩියකට ගිහිල්ලා පටු ගත්තා. ගොඩක් නෙමෙයි පොඩ්ඩක් ගත්තා. ඔය විදියට තමයි මගේ දැන් වෙනකන් දවස් ගෙවුනේ. මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නේ නැහැ. මම බලනවා පුලම් විදියට රෙකෝඩ් කරලා ඉතුරු ටිකක් දාන්න. So අපි බලමු. මට හිතෙනවා උයන්න ඕනයි කියලා මේ වොෂ් දාන්න කලින්. ඒ නිසා මම දැන් උයන්න යන්නේ. මම කියන්නේ යුනි යන්න කලින් මම චිකන් ඔක්කොම මීට් ඔක්කොම එළියට දාලා ගියේ. ඒක නිසා මට ලේසි. දැන් මට හදන්න විතරයි තියෙන්නේ. මම හෙටත් එක්කම උයන්න බැලුවේ. මොකද ඒක ලේසි. මට අදත් එහෙම උයලා තිබ්බ නිසා ගොඩක් ලේසි වුණා. මම බැලුවේ හෙටත් එක්කම උයන්න. අපි බලමු. මම මීට් එළියට දැම්මට මොනවද උයන්නේ කියලා දැම්ම හිතුවේ නෑ. මම හිතුවා මින්ස් මීට් එක පැස්ත එකකුයි චිකන් එක තව චිකන් එක රයිස් මොනවා හරි හදන්න. එතකොට අද රෑටයි හෙට උදේටයි මට කන්න පුළුවන්. හෙට උදේට හරි දවල්ට හරි මට කන්න පුළුවන්. ඇත්තටම මම එහෙම ලොකුවට මීල් ප්‍රිප් කරන්නේ නැහැ. මොකද එකක් තමා මම එහෙම රත් කරලා කන්න එකක් කැමති නැහැ. අනිත් එක මීල් ප්‍රිප් කරන්න තරම් එහෙම ලොකු වෙලාවක් මට ඇත්තෙත් නැහැ. ඊට වඩා මට ලේසි ඒ වෙලාවට මට හිතෙන දේ උයන්න. මම හැමදාම එහෙම තමයි කන්නේ. මම ගොඩක් වෙලාවට මේ පාස්තා ඒවා කනවා රෑට. දවල්ට ගොඩක් වෙලාවට මම බත් කන්න තමයි බලන්නේ. ගොඩක් නැති වුණත් පොඩ්ඩක් හරි බත් කන්න බලන්නේ. මම දැන් පාස්තා ටික වචනට දාගන්නේ යන්නේ. ඔක්කොම ඕන කරන දේවල් ටික කැපුවා. කළා තිබ්බා. මම චිකන් ටික කපා ගත්තා. මම චිකන් ටෙරියාකි එකක් හදන්නේ අද. මම ඒකට මෂ්රූම් සුකිනි ඒවා කපා ගත්තා. හැබැයි මං ගාව පප්‍රිකා කියන්නේ බෙල් පෙපර්ත් නැහැ, බ්‍රොකොලිත් නැහැ. නැත්නම් ඒවා තිබ්බනම් ඒවත් දාන්න තිබ්බා. අපි මුලින්ම මම ඕන කරන ඔක්කොම දේවල් කපා ගත්තා. අපි මුලින්ම චිකන් ටික ෆ්‍රයි කරගෙන ඉමු. මොකද මං ආස නැහැ නැත්නම් චිකන් ෆ්‍රයි වෙන්නේ නැති වුණාම කෑම එක එහෙම ඒක ලොකු රහක් තියෙනවා. මම මේ ටෙරියාකි හදන ෆස්ට් ටයිම් නෙමෙයි. මම ඊට කලින් ටෙරියාකි හදලා තියෙනවා. එතකොට චිකන් ටික හැම ලොකුවට ෆ්‍රයි වෙලා තිබ්බේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් එහෙම අවුලක් නැහැ. රසයි. ඒ වුණාට චිකන් ටික ෆ්‍රයි වෙලා තිබ්බනම් හොඳයි කියලා හිතුණා මට. ඒක නිසා මම මේ පාර පොඩ්ඩක් චිකන් ටික මුලින්ම ෆ්‍රයි කරගන්නවා. ෆ්‍රයි කරගෙන තමයි ඊට පස්සේ සුකිනි මෂ්රූම් ඒවා ඔක්කොම දාලා දාන්න ඕනේ ඒවා ටික සෝසස් ටික දාලා හදන්න. ඒ වෙන අතරේ මම හිතුවා චිකන් ටික ෆ්‍රයි වෙනවා අතන. මම හිතුවා මගේ මින්ස් මීට් එකත් එක්ක මින්ස් මීට් පාස්තා දෙකම එකට දාලා හදන්න තමයි හිටියේ. ඒ නිසා මම මගේ මින්ස් මීට් ටිකයි මගේ මින්ස් මීට් ටික හදන්න තමයි යන්නේ. මින්ස් මීට් එකත් එක්ක හදන පස්ට් එක මාරම රහයි. මං ගොඩක් වෙලාවට සතියට එකපාරක් විතර හදා ගන්නවාමයි. ඒක මාරම රහයි. මේකට
pasta මේක ලුණු ඊට පස්සේ මින්ස් ඊට පස්සේ pasta sauce and soy sauce දාලා තමයි හදාගන්නේ. ඒ මින්ස් මීට් එක මාරයි. මම වයින් පොඩ්ඩකුත් දානවා. red wine alcohol fry එක ඒක දාලා තමයි හදන්නේ. එක මාරම රහයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. මම ඒක මම රෙසිපි එක short එකකින් ගෙනන් YouTube short එකකින්. ඒක ඔයගොල්ලෝ try කරන්න. ඒක මාරම රහයි. මම ඒක මට නිකන් හිතලා හැදුවේ. හැබැයි ඒක මාරම රහයි. මම උයල ඉවර කරා. මට පෙන්නන්න මට ඔක්කොම වීඩියෝ කරන්න බැරුව ගියා. මොකද මං හදිසියෙන් ඔක්කොම කරේ. මම පෙන්නනම් ඔයාලට මං ඉවෙ මොනවාද කියලා. chicken teriyaki එක ඒක චුර අඳුර වෙලා පේන්නේ. ඒ උනාට ඒක රහයි. හරිද? මේ තියෙන්නේ මගේ pasta එක. මේකට mince meat දාලා pasta sauce දාලා ඒවා දාලා හදලා තියෙන්නේ. පස්සේ මට ඔයගොල්ලන්ට පෙන්නන්න බැරුව ගියා. මම ඉස්සු එකක් කෙලෙට දාලා තිබ්බේ. ඉතින් මං ඒ ඉස්සු එකත් ඩෙවිල් එකක් වගේ නිකන් තෙල් දාලා වගේ හැදුවා. මේ තියෙන්නේ මගේ මං හදපු කැම ටික. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගෙවුනේ. මම දවසම එළියේ හිටියේ. ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා මගේ වැඩ ටික ඔක්කොම කරගත්තා. අපිට තාම රෑ 8යි. හැබැයි මාර එළියයි. මෙහෙ කොහොමත් සම්මා කාලෙට රෑ 9-10 වෙනකම් මේ වගේ එළිය තියෙනවා. ඊට පස්සේ ආපහු පාන්දර 4ට 4:00 විතර ආපහු එළිය වැටෙනවා. ඔය වගේ තමයි සමය කියන්නේ. ඉතින් මම මෙතනින් එහාට වීඩියෝ කරේ නැහැ. මොකද මට රිලැක්ස් වෙන්න ඕන වුණා. අපි ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් thank you for watching. Bye bye.